ලෝකයේ සිදුවන සෑම විනාශයක්ම භූමිකම්පාවකින් පටන් ගන්නෙ නැහැ. හැම විපතක්ම සුල්ලිකුණාටුවකින් ආරම්භ වෙන්නේ නැහැ. සමහර විනාශ පටන් ගන්නේ කිසිම කෙනෙකුට නොදැනෙන්න කිසිම සද්දයක්, කිසිම අනතුරු ඇඟවීමක් නැතුව. ඉතින් මේ වගේ අපේ රටෙන් කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පිහිටලා තියෙන පැසිෆික් සාගරයේ මුහුදේ මතුපිට ජලය සෙමෙන් සාමාන්‍යයට වඩා උණුසුම් වෙන්න පටන් ගන්නවා. මුලින් මේක අංශක 1ක්, ඊට පස්සේ අංශක 2ක්. හැබැයි ඒ වෙනස සාමාන්‍ය මිනිස්සෙකුට නම් කිසිම වැදගත්කමක් නැති දෙයක් වගේ පේනවා. මුහුද ටිකක් රත් වුණාට මොකද වෙන්නේ? එහෙම කියලා හිතන්නත් පුළුවන්. හැබැයි ස්වභාව ධර්මය එහෙම හිතන්නේ නැහැ. ඒ පුංචි උෂ්ණත්ව වෙනස මාස කිහිපයක් ඇතුළත මුළු ලෝකයේම කාලගුණ සිතියම වෙනස් කරන්න පටන් ගන්නවා. එක රටකට අවුරුදු ගණනකට නොපැමිණි තරම් ගම් වතුර තවත් රටක මාස ගණනක් එක වැහි බිඳුවක්වත් නැති නියඟයක්, වෙන තැනක අක්කර දහස් ගණනක් ලැබුගිනි, ආහාර හිඟ, ජල හිඟ, විදුලි අර්බුද, ආර්ථික පාඩු, අවසානයේ මේ හැම දෙයකම බලපෑම අපේ ලංකාවටත් දැනෙන්න පටන් ගන්නවා. ඒත් මෙච්චර විශාල අවසානයක් කරන්න මුහුදේ උෂ්ණත්වය අංශක කිහිපයකින් වැඩිවීම විතර ප්‍රමාණවත්ද? ඉතින් අපි අද බලමු කතාවේ ඇත්ත නැත්ත මොකද්ද කියලා. කතාව සම්පූර්ණයෙන්ම දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න ඕනේ. එල් නිනෝ මේ නම ඇහෙද්දි ගොඩක් අයට හිතන්නේ ඒක සුළුකුණාටුවක් කියලා. තවත් අයට හිතන්නේ ඒක මුහුදේ රළ විශාල වෙන සංසිද්ධියක් කියලා. හැබැයි ඒ දෙකම වැරදි. එල් නිනෝ කියන්නේ ස්වභාව ධර්මයේ ඇති ඊටාම සංකීර්ණ, ඒ වගේම ඊටාම බලවත් කාලගුණ සංසිද්ධියක්. මේ නම මුලින්ම භාවිතා කළේ දකුණු ඇමරිකාව. පේරු රටේ දීවරයන් ඔවුන් දකින්න පටන් ගත්තා. සෑම අවුරුදු කිහිපයකට වරම්ම නත්තල් කාලයට ආසන්න වෙද්දී මුහුද වෙනදට වඩා උණුසුම් වෙන බව. ඒ නිසා ක්‍රිස්තුස් දරුවා කියන අදහසින් ඔවුන් ඒ සංසිද්ධියට එල් නිනෝ කියලා නම දුන්නා. හැබැයි ඒ කාලේ ඔවුන්වත් දැනගෙන හිටියේ නැහැ මේ පුංචි වෙනස දවසක මුළු ලෝකයේම කාලගුණයට බලපාන සංසිද්ධියක් වෙයි කියලා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ කාලගුණය හදන්නේ අහස කියලා. හැබැයි විද්‍යාඥයන් කියන විදිහට පෘථිවියේ කාලගුණය පාලනය කරන ලොකුම බලවේගය අහස නෙමෙයි, මුහුද. පෘථිවියේ අතිරික්ත තාපයෙන් 90%කටත් වැඩි ප්‍රමාණයක් ගබඩා කරගෙන ඉන්නේ සාගර. ඒ අතරින් විශාලතම බලපෑමක් තියෙන්නේ පැසිෆික් සාගරයට. ඒ නිසා එතන වෙන පුංචි වෙනසක් වුණත් ඒක ලෝකයේ අනිත් කෙළවරටත් දැනෙනවා. හරියටම හදවතේ ස්පන්දනය වෙනස් වුණාම මුළු ශරීරයටම ඒක දැනෙනවා වගේ. හැම එල් නිනෝ එකක්ම භයානක නැහැ. සමහර ඒවා සාමාන්‍ය මට්ටමේ, සමහර ඒවා ටිකක් ප්‍රබලයි. හැබැයි ඊටාම කලාතුරකින් පැසිෆික් සාගරයේ මතුපිට ජලය සාමාන්‍යයට වඩා අසාමාන්‍ය ලෙස උණුසුම් වෙනවා. එතනින් පස්සේ මුහුද විතරක් නෙමෙයි, අහසත් වෙනස් වෙනවා. සුළඟ වැස්ස වගේ මේ හැම කාලගුණික රටාවක්ම වෙනස් වෙනවා. එතකොට විද්‍යාඥයන් ඒකට කියන්නේ සුපර් එල් නිනෝ. ඒ කියන්නේ මුහුදේ උණුසුම ලෝකයේ කාලගුණික පද්ධතියම වෙනස් කරන්න තරම් ප්‍රබල වෙලා කියන එක. ඒ නිසාම NASA, NOAA, WMO වගේ ආයතන මේ සංසිද්ධිය දවසේ පැය 24ම නිරීක්ෂණය කරනවා. මොකද ඔවුන් දන්නවා මුහුදේ අද සිදුවන පුංචි වෙනසක් හෙට ලෝකයේ මිලියන ගණනක මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් කියලා. ඒත් මේක ශ්‍රී ලංකාවට තියෙන සම්බන්ධය මොකද්ද? අපේ රට තියෙන්නේ පැසිෆික් සාගරයට ළඟවත් නෙමෙයි. එහෙනම් අපි ඇයි සුපර් එල් නිනෝ ගැන දැනගන්න ඕනේ? ඒක ඇත්තටම ශ්‍රී ලංකාවට බලපානවද? නැත්නම් අපි ඒ ගැන අනවශ්‍ය ලෙස බය වෙනවද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර අපි දැන් බලමු. අපිට දැන් තේරෙනවා සුපර් එල් නිනෝ කියන්නේ පැසිෆික් සාගරයේ සිදුවන විශාල කාලගුණ සංසිද්ධියක් කියලා. හැබැයි මෙතනින් පස්සෙන ප්‍රශ්නය තමයි ඒකෙන් අපේ රටට මොකද වෙන්නේ? අපි ඉන්නේ පැසිෆික් සාගරයට කිලෝමීටර් දහස් ගණනක් ඈතින්. එහෙනම් එතන මුහුද රත් වුණා කියලා ශ්‍රී ලංකාවට මොන බලපෑමක්ද? මේකේ පිළිතුර ඉතාම සරලයි. පෘථිවියේ කාලගුණය රටින් රටට වෙන් වෙලා වැඩ කරන පද්ධතියක් නෙමෙයි. ඒක එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන එකම විශාල ජාලයක්. ඒ නිසා පැසිෆික් සාගරයේ ඇතිවෙන වෙනසක් ඉන්දියන් සාගරය හරහා අපේ කලාපයටත් බලපානවා. ඒ බලපෑම සමහර වෙලාවට අපි හිතනවටත් වඩා දරුණු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ජීවිතය වැස්සත් එක්ක බැඳිලා තියෙනවා. අපේ ගොවිතැන, ජලාශ, විදුලි නිෂ්පාදනය, පානීය ජලය මේ හැම දෙයක්ම වැස්ස මත රඳා පවතිනවා. හැබැයි සුපර් එල් නිනෝ කාලවලට මේ වැසි රටාව අසාමාන්‍ය ලෙස වෙනස් වෙන්න පුළුවන්. සමහර ප්‍රදේශවල සාමාන්‍යයට වඩා අඩු වැසි ලැබෙනවා. තවත් ප්‍රදේශවල එකපාරටම අධික වර්ෂාව ලැබෙන අවස්ථාත් තියෙනවා. ඒ කියන්නේ අපි පුරුදු වෙලා ඉන්න කාලගුණ රටාව කැඩිලා යනවා කියන එක. ගම් වතුරක් ආවොත් අපිට ඒක පේනවා. මිනිස්සු ඒ ගැන කතා කරනවා. හැබැයි නියඟය එහෙම නෙමෙයි.
ඒක සෙමින් එනවා. දවසින් දවස ජලාශවල ජල මට්ටම අඩු වෙනවා. ගංගා සිදී යනවා. ලිං හිඳෙනවා. ගොවි බිම් වියලෙනවා. අවසානයේ ඒක ගොවියෙකුගේ අස්වැන්නට විතරක් නෙමෙයි මුළු රටේම ආහාර සුරක්ෂිතතාවයට බලපාන ප්‍රශ්නයක් වෙනවා. මොහොත රත් වෙන එකට අපේ කෑම එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා හිතෙන්න පුළුවන්. ඒත් අපි කන බත්, එළවලු, පළතුරු මේ හැම දෙයක්ම කාලගුණය මත රඳා පවතිනවා. වැසි අඩු වුණොත් වී අස්වැන්න අඩු වෙනවා. එළවලු නිෂ්පාදනය අඩු වෙනවා. පශු ආහාර හිඟ වෙනවා. අවසානයේ වෙළඳපොලේ ආහාර මිල ඉහළ යනවා. ඒ කියන්නේ සුපර් එල්නිනෝ ගොවිතැනට විතරක් නෙමෙයි අපේ සාක්කුවටත් බලපානවා. ඊළඟ වැදගත් කරුණ තමයි විදුලිය. ශ්‍රී ලංකාවේ විදුලියත් සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් නිපදවන්නේ ජල විදුලි බලාගාර වලින්. හැබැයි නියඟයක් දිගටම පැවතුනොත් ජලාශවල ජල මට්ටම පහළ යනවා. ඒකෙන් විදුලි නිෂ්පාදනයත් අඩු වෙනවා. එතකොට වෙනත් ඉන්ධන භාවිතා කරන්න වෙනවා. හැබැයි ඒකට වැටි වියදමක් යනවා. අවසානයේ ඒ ආර්ථික බර නැවතත් ජනතාවටම දැනෙනවා. අපේ ඊළඟ ප්‍රශ්න තමයි අධික උෂ්ණත්වය. නිහඬ සෞඛ්‍ය අවදානමත්ද කියන එක. ගම් වතුරක් ආවොත් අපිට ඒක ඇස් දෙකෙන්ම පේනවා. නියඟයක් ආවොත් පොළොව පැලෙනවා. හැබැයි අධික උෂ්ණත්වය එහෙම නෙමෙයි. ඒක නිහඬවම එනවා. හැබැයි ඒකේ බලපෑම සමහර වෙලාවට ගම් වතුරකටත් වඩා භයානක වෙන්න පුළුවන්. සුපර් එල්නිනෝ ඇතිවන කාලවල පෘථිවිය බොහෝ ප්‍රදේශවල සාමාන්‍යයට වඩා අසාමාන්‍ය ලෙස රත් වෙනවා. 2023 වසරේදීත් එල්නිනෝ සංසිද්ධියත් දැනටමත් උණුසුම් වෙමින් පවතින පෘථිවියත් එකට එකතු වීම නිසා ලෝකේ රටවල් රැසක් තම ඉතිහාසයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වයන් වාර්තා කළා. ඒ උණුසුම අපට දැනෙන්නේ අද ටිකක් රස්නේ කියලා විතරක් වෙන්න පුළුවන්. හැබැයි අපේ ශරීරය ඇතුලේ ඒ වෙනුවෙන් ලොකු සටනක් සිද්ධ වෙනවා. ශරීරයේ ජලය වේගයෙන් අඩු වෙනවා. හෘදය වැඩි වෙහෙසක් දරනවා. ඒ නිසා දිගු වේලාවක් අවුවේ ඉන්න අයට තාප ආඝාතය වගේ ජීවිතයටත් තර්ජනයන් වන තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයන්, ගර්භණී මව්වරුන් සහ එලිමහනේ වැඩ කරන ගොවීන්, ඉදිකිරීම් කම්කරුවන් වැනි පිරිස් මේ අවදානමට වැඩියෙන්ම මුහුණ දෙනවා. සුපර් එල්නිනෝ කියන්නේ කාලගුණයේ වෙනසක් විතරක් නෙමෙයි. ඒක අපේ සෞඛ්‍යයටත් නිහඬව අභියෝග කරන ස්වභාවික සංසිද්ධියක්. සුපර් එල්නිනෝ ඇති වුණා කියලා හැම අවුරුද්දෙම එකම දේ වෙනවද? මෙතන තමයි ගොඩ දෙනෙක් වැරදි වැටහීමක් ඇති කරගන්න තැන. ගොඩක් අය හිතන්නේ සුපර් එල්නිනෝ ආවොත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට නියඟයක් එනවා. එහෙම නැත්නම් අධික වැසි ලැබෙනවා කියලා. හැබැයි ස්වභාව ධර්මයේ එච්චර සරල සමීකරණයකට වැඩ කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ කාලගුණය තීරණය කරන්නේ සුපර් එල්නිනෝ එක විතරක් නෙමෙයි. ඉන්දියන් සාගරයේ උෂ්ණත්වය, මෝසම් සුළම්, වායුගෝලයේ පීඩන වෙනස් වීම, ඒ වගේම වෙනත් කාලගුණ පද්ධතීන් වැනි හේතුන් කීපයක්ම මේට සහභාගී වෙනවා. එකම සුපර් එල්නිනෝ සංසිද්ධියක් වුණත් එක අවුරුද්දකදී ලැබුණු බලපෑම තවත් අවුරුද්දකදී ඒ විදිහටම ලැබෙයි කියලා කිසිම විද්‍යාඥයෙක් සහතිකයක් දෙන්නේ නැහැ. ඒත් එක දෙයක් නම් පැහැදිලියි. සුපර් එල්නිනෝ කියන්නේ කාලගුණයේ අසාමාන්‍යතා ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරන සංසිද්ධියක්. සුපර් එල්නිනෝ අනාගතයේ ලොකුම අභියෝගයද? 1997-2015 මේ සුපර් එල්නිනෝ සංසිද්ධි දෙකම ලෝකයට එක දෙයක් ඉගැන්නුවා. ස්වභාව ධර්මය අපි හිතනවට වඩා බලවත්. හැබැයි අද විද්‍යාඥයන්ගේ අවධානය අතීතයට වඩා අනාගතය ගැන. මොකද දැන් පෘථිවිය සුපර් එල්නිනෝ නැති කාලවලදීත් ක්‍රමයෙන් උණුසුම් වෙමින් පවතිනවා. එතකොට සුපර් එල්නිනෝ වගේ සංසිද්ධියක් මේ උණුසුම් පෘථිවියට එකතු වුණොත් මොනවා වෙයිද? මේ ප්‍රශ්නයට සරලව ඔව් හෝ නෑ කියලා උත්තර දෙන්න විද්‍යාඥයන්ටවත් තවම බෑ. හැබැයි එක දෙයක් නම් පැහැදිලියි. පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය කාර්මික විප්ලවයට පෙර තිබුණු මට්ටමට වඩා දැනටමත් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ සුපර් එල්නිනෝ එකක් ඇති වුණාම ඒක වැඩ කරන්නේ දැනටමත් උණුසුම් වෙලා තියෙන පෘථිවියක් මත. හරියට දැනටමත් දැවෙන ගින්නකට තවත් ඉන්ධන ටිකක් එකතු කරනවා වගේ. නමුත් මේ හැම දෙයක්ම සුපර් එල්නිනෝ එක විතරක් කියලා හිතන්නත් බෑ. ඒකට දේශගුණික විපර්යාස, සාගර උෂ්ණත්වය, වායුගෝලයේ වෙනස්කම් සහ තවත් සාධක ගණනාවක් ඒකට බලපානවා. ඒ නිසා විද්‍යාඥයන් මේ සම්බන්ධය ගැන තවමත් අකණ්ඩව පර්යේෂණ කරනවා. 2023-2024 එල්නිනෝ අනතුරු ඇගවීම. 2023 මැදභාගයේදී නැවතත් ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒ කාලේ ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉතිහාසයේ වාර්තා වූ ඉහළම මට්ටම් වලට ළඟා වුණා. ඇතැම් රටවල් සෙල්සියස් අංශක 50ට ආසන්න උෂ්ණත්වයට පවා අත්විදියා. මුහුදේ උෂ්ණත්වයත් වාර්තාගත ලෙස ඉහළ ගියා. විද්‍යාඥයන් පැහැදිලිවම කියනවා මෙවැනි සිදුවීම් අනාගතයේදී වැඩි වාර ගන්නකින් නැත්තම් වඩා ප්‍රබල ආකාරයෙන්
ඇතිවීමේ අවදානම දේශගුණික විපර්යාසයන් සමග වැඩි වෙන්න පුළුවන් කියලා. සුපර් එල්නිනෝ වලට අපිට කරන්න පුළුවන් දෙයක් තියනවාද? සුපර් එල්නිනෝ අපිට නවත්තන්න බෑ. මුහුදේ උෂ්ණත්වය අපිට අඩු කරන්නත් බෑ. හැබැයි අපිට සූදානම් වෙන්න පුළුවන්. කාලගුණ අනාවැකි වලට අවධානය දෙන්න පුළුවන්. ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න පුළුවන්. ගොවිතැන් සැලසුම් විද්‍යාත්මක දත්ත එක්ක ගලපන්න පුළුවන්. රටක් විදිහට ආපදා සඳහා කලින්ම සැලසුම් හදන්න පුළුවන්. මොකද ස්වභාව ධර්මය නවත්තන්න බැරි වුණොත් ඒකට සූදානම් වෙන එක අපේ අතේ තියෙන දෙයක්. අපි මුළු වීඩියෝව පුරාම කතා කළේ මුහුදේ උෂ්ණත්වය අංශක කිහිපයකින් වෙනස් වුණාම ලෝකයට මොනතරම් විශාල බලපෑමක් ඇති වෙන්න පුළුවන්ද කියන එක ගැන. ඒකෙන් අපිට තේරෙන්නේ පෘථිවිය රටවල් වලට බෙදී තිබුණත් ස්වභාව ධර්මයේ එකම පද්ධතියක් කියලා. පැසිෆික් සාගරයේ අද ඇතිවන පුංචි වෙනසක් හෙට ශ්‍රී ලංකාවේ ගොවියෙකුගේ අස්වැන්නට බලපාන්න පුළුවන්. අද දකුණු ඇමරිකාවේ ඇතිවන අධික වර්ෂාවක් හෙට ආහාර මිල ඉහළ යාමකට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා සුපර් එල්නිනෝ කියන්නේ විද්‍යාපොතක තියෙන වචනයක් විතරක් නෙමෙයි. ඒක අපේ ජීවිත, අපේ ආර්ථිකය, අපේ අනාගතය නිහඬව වෙනස් කරන්න පුළුවන් පෘථිවියේ බලවත්ම ස්වභාවික සංසිද්ධි වලින් එකක්. ඒ වගේම සුපර් එල්නිනෝ අපට තවත් එක දෙයක් මතක් කරනවා. ඒ තමයි පෘථිවිය අපට අයිති නැහැ. අපි ජීවත් වෙන්නේ පෘථිවිය තීරණය කරලා තියෙන නීති වලට. ඒක නිසා ඒ නීති තේරුම් ගන්න තරමට අපේ අනාගතයත් ආරක්ෂිත වෙනවා. අපි ජීවත් වන්නේ පෘථිවිය මත. හැබැයි අපි තවමත් පෘථිවිය ගැන දන්නේ බොහොම පොඩි කොටසක්. අද අපි කතා කළේ ඒ අභිරහස් වලින් එකක් ගැන විතරයි. තවමත් මෙවැනි ලෝකය වෙනස් කළ සිදුවීම්, විද්‍යාත්මක අභිරහස්, ඉතිහාසයේ සංගුණු කතා, අභ්‍යවකාශයෙන් නොදන්නා රහස් අපිත් එක්ක ගවේෂණය කරන්න කැමති නම් අලුත් දෙසොයමින් ගලා යන රිදී සයුරත් සමග එකතු වෙන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. දැනුම කියන්නේ ගමනාන්තයක් නෙමෙයි. කිසිදා අවසන් නොවන ගවේෂණයක්. ඒ ගවේෂණයේ ඊළඟ පියවරෙන් නැවත හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.